අයිබෝවන් මගේ යාළු ඔක්කොටම අලුත් අවුරුද්දේ මගෙත් එක්ක එකතු වෙලා ලස්සන තැන් බලන්න යන්න පුළුවන්. මුලින්ම channel එක subscribe කරන්නකෝ. අපේ රටේ ලස්සන තැන් කොළඹ, නුවර, නුවරඑළිය, මාතලේ, අනුරාධපුර, පොළොන්නරු, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, යාපනයට මම ඔයාලව එක්ක යන්න. අපි අද යමු කොළඹ බේරේ වැව බලන්න. අංකල් මාව බේරේ වැව ළඟින් දාන්නකෝ. බේරේ වැව පිළිබඳ ඔබ නොදන්න තොරතුරු රැසක් මම අද ඔයාලට කියලා දෙන්නම්. බේරේ වැව නිර්මාණය කර ඇත්තේ 16 වන සියවසේ. අප රට ආක්‍රමණය කළ පෘතුගීසීන් විසින්. පෘතුගීසීන් විසින් කොළඹ බලකොටුවක් ඉදිකර ඒ ප්‍රදේශයට පසු කොළඹ කොටුව යන නම ලැබී ඇය. බේරේ වැව නිර්මාණය කරලා තියෙන්නේ කොළඹ කොටුව ආරක්ෂා කර ගැනීමට. අපි දැන් බලමු බේරේ වැවට බේරේ කියලා නම හැදුන හැටි. බේරේ කියලා කියන පෘතුගීසි ඉංජිනේරුවෙක් තමයි බේරේ වැව හදන්න මූලික වෙලා වැඩ කරලා තියෙන්නේ. ඔහු සිහිපත් වෙන්න තමයිලු පෘතුගීසීන්ගෙන් පස්සේ ලංකාව පාලනය කළ ලන්දේසීන් විසින් බේරේ කියලා නම දාලා තියෙන්නේ. බේරේ වැව බලකොටුවේ ආරක්ෂාව සඳහා පමණක් නොව ලන්දේසීන් විසින් භාණ්ඩ හා මගීන් ප්‍රවාහන සඳහා ඇල මාර්ග ඉදිකර කැලණි හා කළුගඟ බේරේ වැවට සම්බන්ධ වන ලෙස සාදාය. අතීතයේ බේරේ වැව කියන නමට වඩා කොළඹ වැව කියලා තමයිලු කියලා තියෙන්නේ. ඉස්සර නම් ගොඩක් ලස්සනට තියෙන්නේ නැති නේද? ඔයාලත් ආයේ කවදාවත් වැවට කුණු දාන්න එපා. ආදරේ හැමෝටම ගිහින් එන්නම් බයි.